අයිබුවන් අපි වෙක්ට ලැබ්ස් AI ආයතනය මගින් ගිමේ E9 ශොප් ආයතනය සමග එක්ව කොරියාවේ ඩ්‍රයිවිං ලයිසන් එක්සෑම් එකට මොඩල් ක්වෙක්ෂන්ස් පේපර්ස් වගේ දැනට ඩිවලප් කරගෙන යනවා එක දැනට ෆස්ටප් එක විදිට අපි ඩිජිටලයිස් පලට්ෆෝර්ම්යක් හදල තියෙනවා මොඩල් ක්වෙක්ෂන්ස් ඕගොල්ලන්ට කරලා බලන්න එක ඔගලන්ට ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන් මේ කරන විදි තමයි මේ ගයිඩ්ඩයෙන් කියන්නේ එක බලාගෙන ඔගොල්ලන්ට කරන්න පුළුවන් මේ විදියට අපේ ලින්ක් මේ ලින්කෙන් ගියාට පස්සේ මෙන්න මේ කියන වෙබ්සයිට් එකට ඔයාලට යන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා මුලින්ම මේන් ඔප්ෂන් එක තමයි ඔයාලට ස්ටාර්ට් මොඩල් ක්වෙක්ෂන් කියලා තියෙනවා මේක ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඔයගලන්ට ඔන් කරගන්න පුළුවන් ඔයගලන්ගේ අපි දැනට ඩෙවලොප් කරලා තියෙන මොඩල් ක්වෙක්ෂන්ස් එක try කරන්න. ඊපස්සේ එතන තියෙන මොඩල් ක්වෙක්ෂන් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ක්වෙක්ෂන් පේපර් එක ඕපන් වෙනවා. මේක ඇත්තටම අර කොරියාවේ දැනට තියෙන මොඩල් ක්වෙක්ෂන් කියන්නේ හරියටම ස්ට්‍රක් කියන්නේ ක්වෙක්ෂන්ස් පේපර් එකේ ස්ට්‍රක්චර් එක නෙමෙයි දැනට අපි මොඩල් ක්වෙක්ෂන් 100ක් අපේ තියෙන රිසෝසස් චෙක් කරලා හදලා තියෙන්නේ. ඇතන පේපර් ඇත්ත පේපර් එකේ තියෙන ගාන වලට අඩුයි. ඒ වුණාට අපි දැනට ක්වෙක්ෂන් 100ක් අරගෙන අපි මේක එන්න මේකට ඉන්ක්ලූඩ් කරන ප්‍රශ්න සංඛ්‍යාව ඔයගොල්ලෝ මේකට ගියාට පස්සේ මේ විදිහට සිංහල ඉංග්ලිෂ් කොරියන් කියන ලැන්ග්වේජස් තුනෙන්ම ප්‍රශ්න බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උත්තර ඔයගොල්ලන්ට ටික් කරන්න පුළුවන්. ඔයගොල්ලන් තව ඔප්ෂන් එකක් තියෙනවා මේ උඩ සිංහල ඉංග්ලිෂ් කොරියන් මේ ටික් කරපු ඒවා ඕෆ් කරගන්න පුළුවන්. සිංහල විතරක් ටික එක ඔන් කරොත් ඔයගොල්ලන්ට සිංහලෙන් විතරක් ප්‍රශ්නේ බලා ගන්න පුළුවන්. එතකොට පළවෙනි එකට මම උත්තරේ 1 කියලා මාක් කරලා මට චෙක් ආන්සර් කියන එක යවුවට පස්සේ උත්තරේ හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම next කියන එක බටන් එක යවුවට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඉතින් මේ ප්‍රශ්නේ මට සිංහලෙන් නෙමෙයි මට කොරියන් වලිනුත් බලා ගන්න ඕනේ. මම කොරියන් එක ටික් එක ඔන් කරගන්නවා. එතකොට මම කොරියන් වලිනුත් මට බලා ගන්න පුළුවන්. එතකොට මම ඒකට උත්තරේ මේක මාක් කරොත් මම චෙක් ආන්සර් කරොත් එතන පෙන්නනවා මේක වැරදි හරි උත්තරේ මේක කියලා. ඒ විදිහට ඔයගොල්ලෝ ප්‍රශ්න 100ටම ඔයගලන්ට යන්න පුළුවන්. අනිත් ඔප්ෂන් එක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ්ස් තියෙනවා වෙබ් ලින්ක් කියලා දීලා තියෙනවා. මේ වෙබ් ලින්ක් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ අපි දීලා තියෙන පේපර් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. එතකොට පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන සිංහලෙන් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ලින්ක් එකට ගිහිල්ලා. එතකොට මෙන්න මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉංග්ලිෂ් සහ කොරියන් භාෂාවලිනුත් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන අන්තිමට අපි දීලා තියෙන ප්‍රැක්ටිස් ආන්සර් ෂීට් එකකුත් ඔයගොල්ලන් print කරලා මාක් කරන්න අපි හදලා දීලා තියෙනවා. ඊට පස්සේ ආන්සර් ස්ක්‍රිප්ට් එකත් සිංහල ඉංග්ලිෂ් සහ කොරියන් වලින් අපි ආන්සර් ස්ක්‍රිප්ට් එක දීලා තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ට උත්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලැප් එකකින් PC එකකින් ඕනනම් ෆෝන් එකකින් උනත් මේ කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව අපි දැනට E9 පේ ආයතනයේ සියල් ඇකඩමියත් එක්ක දැනට කරන ෆුල් කෝස් සීරීස් එකකට මෙතනින් ජොයින් වෙන්න පුළුවන්. එතකොට ස්ටාර්ට් කෝස් කියන එකට ගියාට පස්සේ ඔයාට දැනට පේනවා වීඩියෝ ලෙසන්ස් අපි දාලා තියෙනවා. එතකොට මේ ලෙසන්ස් ඉස්සරහට අප්ලෝඩ් වෙන නියමිතයි. එතකොට ඒවත් බලා ගන්න පුළුවන්. අපි Vector Labs AI page එකේ අපේ details ටික දාලා තියෙනවා. ඒ post එක දාලා තියෙනවා. මේ developing team එක motivate කරන්න වැඩේ හොඳ නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ post එකට comment එකක් දාන්න. ඒ වගේම දාන්න අවශ්‍ය වෙන කට්ටියටත් share කරන්න. මේ තව අපේ page එකේ ඔයගොල්ලන්ට මේ වැඩේ හොඳ නම් අපිට review එකක් දාන්න පුළුවන්. මොකද මේ page එක ළඟදී පටන් ගත්තේ මේ එහෙම වුණොත් අපේ developing team එකට තව ටිකක් ඉස්සරහට ඔය වගේ වැඩ කරන්න motivation එකක් එනවා. අපේ main platform එකට ගියාට පස්සේ අපි දැනට මේක Vector Labs AI කියන ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් කරන කොරියාවේ දැනට ආරම්භ කළ තියෙන AI කම්පැනි එකක්. ඔයගලන්ට විස්තර දැනගන්න ඕන නම් අපේ FB page එක තියෙනවා මෙතන.
සහ LinkedIn page එක ඔයගොල්ලන්ට follow කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම අපේ දැනට website page එක තියෙනවා. ඒකට ගිහිල්ලා දැනට මේක fully construction website එකක් නෙමෙයි. සාමාන්‍ය details ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. අපේ services තියෙනවා ශ්‍රී ලාංකිකයන්ට දැනට ව්‍යාපාර කරන අයට AI system developing, එතකොට ඒගොල්ලන්ගේ automations, platform developing සහ ඒගොල්ලන්ට අවශ්‍ය AI advertisement සහ ගොඩක් දේවල් අපි කරන්න පුළුවන්. ඒ වගේ විස්තර දැනගන්න ඔබ අපේ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. මීට අමතරව අපි ඉස්සරහට ජෙනරේටිව් AI මොඩල් එකක් ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොහොමද chatbot එකක් වගේ, කියන්නේ අපිට ඔයගොල්ලන්ට කොරියන් ඩ්‍රයිවිං ලයිසන් එකට අවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය දේවල් ටයිප් කරලා උත්තර ගන්න. මොකද සමහරවිට තාමත් ChatGPT, Gemini කියන ජෙනරේටිව් AI LLM මොඩල් තාම accurate answers එන්නේ නැති වෙන්න පුළුවන් සමහර ප්‍රශ්න සඳහා. හින්දා ඒකට ස්පෙෂල් වූ ජෙනරේටිව් AI මොඩල් එකක් ඩෙවලොප් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අතර මේක අපි සෝසස් අරගෙන හදලා තියෙන ප්‍රශ්න පත්‍රේ මොන හරි ප්‍රශ්න මොන හරි වෙනස්කම් වැරදි තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා Mr. Indunil හදපු. ඒකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න දාන්න, changes මොන හරි තියෙනවා අපි correction කරන්න. මේ ගිමේ E9 pay shop එකට කියන්න, CL academy එකට කියන්න මොන හරි තියෙනවා නම් correction තියෙනවා නම් Vector Labs AI ආයතනයෙන් අපි system එක අපි change කරලා දෙන්නම්. ඒක කරන්නම්. අතන මේක දැන් launch කරා විතරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නත් එක්ක අපි මේක develop කරන්න සූදානම්. Thank you.